අයියේ අද ආහාරය ලස්සනයි අයියේ. ඇත්තටම ඔව් ඉතින්. තෑන්ක්ස්. කොහෙද මේ ලස්සනට ඇඳගෙන යන්නේ දැන්? මම යනවා නංගි ඔෆිස් එකට පොඩ්ඩක් ගිහින් එන්න. පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්. ඔයා කියනවා නම් පරිස්සම් වෙන්නම්කෝ. දැන් එතකොට ඔයා කොහෙද යන්නේ? මම යන්නේ කඩේට අනේ රීලෝඩ් එකක් දාගන්න. කාටද? මට ඉතින්. එහෙනම් මෙහෙම කරමු. මම යන ගමන් රීලෝඩ් එක දාගෙන යන්න. ඔයා මට නම්බර් එක දෙන්න. අනේ එපා අයියේ මං ආපු එකේ ගිහින් දාලම එන්න. මවුලක් නෑනේ. ඔයා මට නම්බර් එක දෙන්නකෝ මම දාන්න. දැන්නේ මට තේරුනේ. මොකද්ද? හොරා වගේ නම්බර් එක ගන්න නේද හදන්නේ? හරි ඕනේ නෑ ඉතින්. මෙහාට දෙන්න ඔය ෆෝන් එක. මෙන්න සල්ලි. සල්ලි ඕනේ නෑ මම ළඟ තියෙනවා. පඬිත වෙන්න නැතුව මේක අරගන්නකෝ. මම යනවා එහෙනම්. මොකද චුටි නංගිවා කරන්නේ? පාඩම් කරනවා. මේ එක නෙමෙයික් මං වාගෙන් තේරවිල්ලක් අහන්නම්. හැබැයි කවියෙන්මයි උත්තර දෙන්න ඕනේ. ඉනේ තිබෙන ලිය තෝරා එවාපන්. ගෙදර තිබෙන ලිය තෝරා එවාපන්. ගසේ තිබෙන ලිය තෝරා එවාපන්. අතුවග තිබෙන ලිය තෝරා එවාපන්. ඉනේ තිබෙන ලිය හැඹිලිය නොවේදෝ. ගෙදර තිබෙන ලිය ඇතිලිය නොවේදෝ. ගසේ තිබෙන ලිය හෙරලිය නොවේදෝ. අතුවක තිබෙන ලිය අරලිය නොවේදෝ. දැන්නේ මට තේරුනේ. මොකද්ද? හොරා වගේ නම්බර් එක ගන්න නේද හදන්නේ? හරි ඕනේ නෑ ඉතින්. පොඩ්ඩක් ඉන්න චුටි නංගි කෝල් එකක් එනවා. හෙලෝ. මේ වින්දු නේද? ඔව් බින්දු තමයි. ඔයා කවුද? මම නිමේෂ්. ඔයාට රීලෝඩ් එක ආවද බලන්න කතා කරේ. ඇත්තද? ඔව් ඉතින්. හරි මම එහෙම හිතා ගන්නම්කෝ ඉතින්. එහෙම හිතා ගන්නම් කිව්වේ? ඔයා මට කතා කළේ රීලෝඩ් එක ගැන අහන්නමයි කියලා. නැතු ඉතින්. හරි මං එහෙනම් තියනවා. ඔයාට රීලෝඩ් එක ආවනේ. ඉන්න තියන්න එපා. ඇයි? දැන් ඔයා කොහෙද ඉන්නේ? ගෙදර ආවද? තාම මම එන ගමන් වින්දු. එහෙනම් පරිස්සමෙන් ගෙදර ඇවිත් මට මැසේජ් එකක් දාන්න හරිද? හරි මම ඇවිල්ලා අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාන්න. පරිස්සමෙන් ඉන්න වින්දු. මට තේරෙන විදිහට වින්දු නිමේෂ්ට ලව් බං. නොකිව්වට මටත් එක තේරුණා බං. කරන්න දෙයක් නැහැ. වින්දු මගේ විතරයි.
අන්න එනවා. වින්දු ඇයි කතා නොකරම යන්නේ? එහෙම දෙයක් නෑ අයියේ. මට පරක්කු වෙනවා ඒකයි. ඉතින් එන්න මං ඔයා ගෙනින් දාන්නම් බයික් එකේ. නෑ නෑ අයියේ මේ මට පයින් යන්න පුළුවන්. බින්දු බින්දු දිනෙත් මොකද කියන්නේ? නෑ අයියේ මං කැමති නෑ මොනසත් එක්ක කතා කරන්න. ඇයි? ඌ මොනවද කිව්වේ වාට? ඇයි උඹද මේකේ තාත්තා? මම බින්දුගේ කවුද කියන එක උඹට අදාළ නෑ. හැබැයි උඹ මේ කෙල්ල පාරේ යද්දී අනම්මනම් විහිළු කරලා අහුවෙන්න එපා. ඇයි මං උඹට බය වෙනවද ආ? දිනෙත් මේ මම උඹට කියන පළවෙනි සහ අන්තිම වතාව. ඇයි උඹ මට මොනා කරන්නද? අපි යා අයියේ අය අර මොනසත් එක්ක කතාවට යන්න බෑ හරිද? මං කතාවට යන්නේ නෑනේ. ඌ ආවොත් නිසා. ඌ ආවත් ඔය කතාවට යන්න බෑ. එච්චරයි. බලමුකෝ. බින්දු කොහේ යනවා කියලාද ගියේ බං? යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා ගියේ. උඹ එකකින් අහන්න නැත්නම් මං උඹට දෙයක් කියන්නද? මොකක්ද? මං දැක්කා බින්දු නිමේෂෙක් පැව් බැම්ම දිගේ ඇවිද ඉන්නවා. නිමේෂ් කියන්නේ හොඳ ළමයෙක් කනේ. අනිකේ දෙන්න යාළුවෝ. යාළුකම දුර දිග යන්නත් පුළුවන් හැබැයි. බින්දු මගේ නංගි. මං එයා ගැන හොඳට දන්නවා. එයා හොඳට හිතට මතල වැඩ කරන කෙනෙක්. අනික එයා මට හැමදේම කියනවා. ඔස්සේ ඔය කියනකොට වෙන්නේ. අර පිස්සා දත්තාවක්කේ. පස්සේ එතනට නිමේෂ් අයියා. ඊට පස්සේ නිමේෂ් අයියාට බැන්නා. කවුද දිනෙද්ද? ඔව්. හරි. දැන් ඔයා ගිහින් වොෂ් එකක් දාගන්නකෝ. අපි පස්සේ කතා කරමු. මචං හෙට තමයි ඔන්න දවස. හෙට වැලන්ටයින් එක දවසේම මං යාට ආදරේ කියනවා. උඹ නිකම්ම අත් දෙක වනවන යන්නේ නැතුව රෝස මලක්වත් ගිහින් දීපා. මට ලැජ්ජයි බං ඕවා කරන්න. ලැජ්ජ වෙලාව කරන්න බෑ බං. ගැම්ම ගනින් ගැම්ම. අනේ මන් දන්නේ නෑ බං. මේ මැසේජ් එකක් දාලා බලන්නද යාට? දාපන්. ඒ බැලුවා බං. බලපන් මොකද කියන්නේ කියලා. එයාටත් මාව හම්බෙන්න ඕනලු බං. එහෙනම් පාක් එකට ඉන්නේ කියපන්. එතන හොඳයිද බං? වෙන ඉතින් යන්න කියලා තරක් නෑනේ බං. ඒ වැඩේ හරි බං. එයා එන්නන්ලු. එහෙනම් වැඩේ හරිනේ. ඇඹරෙන්න නැතුව හෙටවත් ගිහින් කියපන්. නෑ මචං. එයාට මං අනිවාර්යෙන්ම කියනවා මං එයා වෙනුවෙන් කොච්චර බලන් හිටියද මං එයාට කොච්චර ආදරෙයිද කියලා. හෙට දවස වෙනුවෙන් මං ගොඩක් සතුටින් බලන් ඉන්නේ. මොකද හෙට තමයි මම බින්දුට ආදරේ කියන දවස. කිව්ව වෙලාවට මාව නේද? චුට්ටක් පරක් වුණා ඉතින්. සෝරි. එහෙම නිකම්ම සොරි කිව්වට සමාව දෙන්න. හරි සමාව දෙන්න මම මොනවද කරන්න ඕනේ?
ආයේ මාව බලන්නෙද්දි කවදාවත්ම පරක්කු වෙන්නේ නැහැ කියලා ප්‍රොමිස් වෙන්න. ආයේ කවදාවත්ම මං ඔයාව බලන්න එද්දි පරක්කු වෙන්නේ හරි. දැන් කියන්නකෝ මට ඇයි එන්න කිව්වේ කියලා. නැහැ. නිකන් එන්න කිව්වේ ඉතින්. ඇත්තටම නිකන්ද එන්න කිව්වේ? ඇත්තටම නිකන් නෙමෙයි එන්න කිව්වේ. එහෙනම් රහසක් කියන්න. ඉතින් අගේ නොකර කියන්නකෝ. රහස් එහෙම කෑ ගහලා කියන්නේ නැහැ. එදා ඒ කෝල් එක ආවේ නිමේෂ් අයියගේ ෆෝන් එකෙන් උනත් කතා කළේ නිමේෂ් අයියගේ යාළුවා දුලාජ් අයියා. දුලාජ් අයියා කියපු විදිහට නිමේෂ් අයියා එක්ක දිනෙත් අයියා රණ්ඩු කරගෙන. මම එදා ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියත් මට එයාව හම්බ වෙන්න බැරි වුණා. මට සමා වෙන්න වින්දු. ඇයි? මන් දන්නවා ඔයා එදා මටත් වඩා උනන්දුවෙන් මං එනකම් මග බලන් හිටියේ කියලා. මට එදා ඔයා වෙනුවෙන් එන්න බැරි වුණාට මට සමා වෙන්න වින්දු. ඔයා එක හිතලා කරපු දෙයක් නෙවෙයිනේ අයියේ. ඒත් මට දුකයි. ඒ අයියේ මේ හැමදේම මන් නිසානේ ඉතින්. කවුද දැන් ඔයාට එහෙම දෙයක් කිව්වේ? එහෙම කිසිම දෙයක් නෑ. ඔයා මේ කිසිම දෙයකට වැරදි නෑ. හරිද? ඇත්තම කියන්නද? මම එදා ගොඩක් ආසාවෙන් හිටියේ ඔයා එනකම්. මන් දන්නවා වින්දු. මමත් එදා ගොඩක් ආසාවෙන් හිටියේ ඔයාව හම්බ වෙලා මගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔයාට කියන්න. දැන්වත් ඒ දේවල් කියන්නේ නැද්ද මට? ඇත්තටම වින්දු මං ඔයාට ගොඩක් ආදරේ වින්දු. මේක අද ඊයේ ඇති වුණ ආදරයක් නෙමෙයි. කියනවා කියලා පෙරම් පුරලා හැම දෙයක්ම ලෑස්ති කරගත්තටත් පස්සේ හැම දෙයක්ම නැති වෙලා ගියා නිති. මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා අයියේ. මොකද්ද? මමත් ඔයාට ආදරෙයි අයියේ.